තෙරුවන් සරණයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මිනිනාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, අපි සියලුම දෙනා මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුනේ කුමක් කරලාද? කුමන වැරද්දක් කරලාද? මනුෂ්‍ය ලෝකය කියන්නේ සුගතිගාමී ලෝකයක් නේ. මනුෂ්‍ය ලෝකයේ ඉපදින්නනේ සියලුම දෙනා උත්සාහ කරන්නේ. ඒක දුර්ලභ වූ කාරණාවක් නේ. ඒකනේ මනුෂ්‍යත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලා කිව්වේ. එහෙනම් මනුෂ්‍යත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කීවා විනා මනුෂ්‍ය ජීවිතයක් ලැබීම දුර්ලභ කාරණේකුත් නෙමෙයි. දේවත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියන වෙන ජීවිතවල ඉපදීමත් පරම දුර්ලභ කාරණයක් නෙමෙයි. මනුෂ්‍යෙක් කියලා ඉපදුනාට ඒ පටිලාභය කියන දේ ලැබුණේ නැත්නම් ඒ අයට පුළුවන්කමක් නැහැ මේ නිබ්බානගාමී මාර්ගය සාක්ෂාත් කරගන්න. මනුෂ්‍යත්ව පටිලාභෝ පරම දුර්ලභෝ. මේ මිනිස්සුන්ව ලැබීමට පින්නතුනි හිතන්න පොඩ්ඩක් ගන්ධබ්බයෝ රාශියක් එක්ක පොරබදලා තමයි විශාල ගන්ධබ්බයෝ ලක්ෂ සංඛ්‍යාත ගන්ධබ්බයත් එක්ක පොරබදලා තමයි අපි මෝක්ෂකට ඇතුළු වෙන්නේ. එමනම් ඒකටත් පුණ්‍ය ශක්තිය බහුලව තියෙන්න ඕනේ. හැමෝටම ලැබෙන්නේ නැහැ මේ අවස්ථාව. දෙන්නෙක්ගේ මනුෂ්‍යත්ව එකම මව්කුසක පිළිසිඳ ගත්තා නම් අපි කියනවා නිවුණු කියලා. එමනම් එවැනි වූ දුර්ලභ අවස්ථාවකදී ඔබ අප සෑම සියලු දෙනාම මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදලා ඉන්නේ මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභේ බොහොම පරම දුර්ලභයි කියලා දේශනා කරන මේ දේශනාව සත්‍යවම හඟවමිමයි. ඒ වගේම පින්නතුනි මනුෂ්‍යෙක් වෙලා ඉපදුනාට හැමෝම මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලබන්නේත් නැහැ. ප්‍රතිලාභය කියන එකේ තේරුමක් තියෙනවා. මිනිස්සෙක් කියලා ඉපදුණු හැමෝටම නිවන් අවබෝධ කරගන්න ඕන වෙනවද? නෑ පින්නතුනි. හැමෝටම නිවන් අවබෝධ කරගන්න ඕනාවක් නෑ. නිවෙන්න උවමනාවක් නෑ. නිවන් අවබෝධ කරනවා කියන්නේ නිවෙන්න උවමනාවක් නෑ. එහෙනම් නිවෙන්න උවමනාව වෙන්නේ බොහොම අතලොස්සකට පමණයි. ඒක නිසා අපි බලමු මේ නිවන කියන්නේ නිවීම කියන්නේ මොකක්ද කියලා. නිවන, නිවීම, නිබ්බාණය විවිධ අර්ථකථන තියෙනවා. නිවීමට නම් යමක් දැල්විය යුතුයි නේද? නැත්තම් නිවෙන්න දෙයක් නැහැ. නිවෙන්න නම් දැල් වෙන්න ඕන. දැල් වෙන තැන, දැල් වෙන්න එන මොහොත මේක දකින්නත් වෙනවා. එහෙනම් නිවෙන්න යම් දැල්වීමක් තියෙන්න ඕන. මොනවද මේ දැල් වෙන්නේ? දැල් වෙන්නේ ගින්න. මොකද්ද මේ ගින්න? රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න. මේවා සෑම කෙනෙකුගේම සිත් තුළ පළපදියම් වෙලා, ස්ථාවර වෙලා, පාක වෙලා, තැන්පත් වෙලා ආසම වශයෙන් තියෙනවා පිළිතුරේ. මේක දුම සෑම කෙනෙකුගේම සිත් තුළ තැන්පත් වෙලා තියෙනවා. මේ ඉපදුණු හැම කෙනෙකුගේම හිතේ තණ්හාව තිබුණා. තණ්හාව කියන්නේ අවිද්‍යාව, තණ්හා, කර්ම කියන මේ ටික කරගෙන ආපු අයමයි මේ ලෝකෙ මේ ඉපදලා ඉන්නේ. අද අපි උත්සාහ කරනවා මේ අවිද්‍යාවෙන් විද්‍යාව උදපාදී වෙන්න, තණ්හාවෙන් මිදේ නිදහස් වෙන්න, කම්මයෙන් කම්මක්ඛය කරන්න.
ඔය ටික තමයි අපි ප්‍රතිපදාව වශයෙන් කරන්න උත්සාහ කරන්නේ. නමුත් හැමෝම මේක කරගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා කාගේවත් සිත් තුළ තණ්හා අනුශය නැහැ කියලා කියන්න බෑ. ඒව හොඳට තැන්පත් වෙනකම්ම මොකද කළේ මේ ලෝක සත්‍යෝ පින්නතුනේ? ඒව කළා. පුරුදු වුණා. එහෙනම් ගති පුරුදු තියෙනවා මේ ලෝක සත්‍යෝ ළඟ. ඒ තණ්හාවෙන් කටයුතු කරලා පුරුදු වෙලා තියෙනවා. මේ ජීවිතේද? නෑ මේ ජීවිතේත් පුරුදු වෙනවා. හැබැයි අපි ආව සංසාර ගමනේදී හොඳට පුරුදු වෙලා තියෙනවා. මොකද්ද? තණ්හාවෙන් කටයුතු කරලා. මේ තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව තුල තියෙන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ වෙනතුනේ අපි යමකට කැමැත්තෙන් බැඳෙන තැන. මේ සත්‍ය ධර්මයේ තියෙන්නේ ඒ කැමැත්තෙන් බැඳෙන තැනම මූලික කරගෙන තමයි. එමනම් තමන් කැමැත්තෙන් බැඳෙන තැන තණ්හාව උපදිනවා නම් ඒක විවිධාකාරයේ තණ්හාවෙන් බැඳෙන තැන් තිබිලා තියෙනවා. මොනවද? අපුඤ්ඤාපි සංඛාර, පුඤ්ඤාපි සංඛාර, ආනිඤ්ඤාපි සංඛාර. මේවා අපි උපාදානය කරගත්තා. හැබැයි මනුෂ්‍ය ලෝකයට එන්න උදව් වුණේ ඒවත් තියෙද්දිම අපි පුඤ්ඤාපි සංඛාරය උපාදාන කරගත්තා. හැමෝම අද අපි උත්සාහ කරනවා නිදහස් වෙන්න. ඒ තණ්හාව ඒ තුල තියෙනවා ලෝභය, දේශය, මෝහය. තුනම තියෙනවා ගැබ් වෙලා. හරියට අර දොඩම් ගෙඩියක් ඇතුලේ තියෙනවා වගේ මේ තණ්හාව නැමැති ස්වභාවය තුල තියෙනවා ලෝභය, දේශය, මෝහය. ඒකයි යමක අපි බැඳෙනකොට අපි ලෝභයෙන්ුත් බැඳෙනවා. නැත්නම් රාගානුශය කියන දේ ඉපදෙනවා. අපි කැමැත්තෙන් බැඳෙනවා. ඒ වගේම අකමැත්තෙනුත් ගැටෙනවා. ඒ දෙකම වෙන්නේ මුලාව නිසා. මුලාව කියන්නේ මෝහය. මෝහය කියන්නේ නොදන්නාකම. මොනව නොදන්නාකමද? සත්‍ය නොදන්නාකම. සත්‍ය නොදන්නා තාක්කල් මේ ලෝක සත්‍ය වෙන කලේ මොකක්ද? බොරුව තුළ ජීවත් වෙනවා. මොකද්ද බොරුව? පවතිනවා, තියනවා කියලා අපි හිතුවා. එතකොට මොකද ඉතේ ඇති වෙන්නේ? සදාකාලික බවක්. එහෙනම් සදාකාලික බවක්, සදාකාලික සුවයක් පසුපස තමයි මේ ලෝක සත්‍ය හැමෝම හඹාගෙන ගියේ. හඹාගෙන යන්නේ. හඹාගෙන යන්න වෙන්නේ. එමනම් අතීත, වර්තමාන, අනාගත කියන මේ තුන් කාලයේම මේ ලෝක සත්‍යෝ 31 තලවල ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනට බද්ධ වෙලා ඉන්නේ මේ තණ්හාව නිසාමයි. තණ්හාව නැමැති ගේ හදන වඩුවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් අදත් ගෙවල් හදාගෙනනේ ඉන්න ගේද? නෑ. ඔය පරිහරණය කරන ගේ හදාගෙන ඉන්නේ. ඒ කුමක් නිසාද? තණ්හාව නිසා. තණ්හාවනේ ඔබේ දෙයකටද? නෑ. එමනම් අපි තේරුම් ගන්න ඕනේ අපි තණ්හාවෙන් බැඳෙන්නේ කවදාවත් අපිට හිමිවන දෙයක් වෙනුවෙන් නෙමෙයි කියලා. එමනම් හිමි වෙන දෙයක් නොවනව නම් ඇයි ඒක අහිමි වෙන්නේ? ඒකේ ස්වභාවයක් තියෙනවා වෙනස් වෙන ස්වභාවයක් නේද? වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. වෙනස් වෙනවා කියන්නේ ඒකාකාරී ස්වභාවයෙන් පවතින්නේ නැහැ. විපරිණාම ස්වභාවයටපත් වෙනවා. එමනම් අපි කැමැත්තෙන් බැඳිලා අපි කැමැත්තෙන්ම තමන්ගේ කරගත්තේ මේක මූලික න්‍යාය. කොහොමද? සදාකාලික නොවන දේවල්මයි. සදාකාලික නොවන ස්වභාවයේ දේවල්මයි අපි මගේ කරගත්තේ. අයිතිද අපිට? නෑ අපිට අයිතිත් නෑ. පවතින්නෙත් නෑ. එමනම් අඥානවන්ත මෝඩකම කියන ස්වභාවය අපි කටයුතු කරලා නැද්ද? අවිද්‍යාව කියන ස්වභාවය කුමක් නිසාද? සත්‍ය නොදන්නාකම නිසා. සත්‍ය කිව්වේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදේ අඥානං. එහෙනම් කුමක් නිසාද? බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරනවානේ පින්නතුනේ. අර මහා පරිනිබ්බාන සූත්‍රයේ. මොකක්ද? චතුන්නංච භික්ඛවේ අරි සච්ඡානං අපටි වේදාන නුබෝධා ඒව මිදං දීගමද්ධානං සන්දාවිතං සංසරිතං මමේච තුම්මාකංච. මහණෙනි නුඹලා මම මේ සසරේ සැරිසරුවේ සසරේ සැරිසරන්නේ කුමක් නිසාද? ප්‍රතිවේදයටපත් වෙන්න බැරි වුණා.
අනනුබෝධ අවබෝධයටපත් වෙන්න බැරි වුණා. කොහොමද? චතුන්නංච භික්ඛවේ අරිය සත්‍යාන. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වුණ නිසායි මහණෙනි නොමත් මමත් මේ සංසාරේ ඇවිද්දේ. තාමත් ඇවිදිනවනේ. නිමාවක් නැහනේ. නිමා කරගන්න පුළුවන් අය නිමා කරගත්තානේ. උග්ගටි සංඥයි, විපටි සංඥයි බුද්ධ කාලේ නිවිසැනුණා. දැන් මේ බුද්ධ පරිනිර්වාණයෙන් 2600කට කිට්ටු වෙන්න යන මේ කාලේදී අපි තාමත් සසරේනේ. අපි වැරදි කරපු අය නෙමෙයිද? වැරදි කරපු අය. කවුද? සියලුම දෙනා. නැත්තම් ඉපදෙන්නේ නැහනේ. ඒ වැරද්ද හදාගන්න තමයි යන්න මනුෂ්‍ය ජීවිතේ ලැබුණේ. එනම් දුර්ලභව ලැබපු මේ මනුෂ්‍ය ජීවිතේ වැරද්ද හදාගන්නයි මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ. මනුස්සත්ත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ. එමනම් කරන්න ඕනේ මොකද්ද? ඒ ලැබුණ වෙලාවේ කරන්න ඕන දේ මොකද්ද? නොකරන්න ඕන දේ මොකක්ද කියන එක තෝරා බේරා ගන්න ධර්මයෙන් ශ්‍රවණය කරන්න ඕන. එනම් මනුස්සත්ත්ව ප්‍රතිලාභයක් ලැබලා සිරිසත් ධර්මය ශ්‍රවණය කරන්න ඕන. සිරිසත් ධර්මය කියන්නේ දැන් මේ වෙන විට ඕගොල්ලෝ ඕන තරම් බණ අහලා නැද්ද? බණ අහලා තියෙනවනේ. මාර්ගයක් ලැබුණද? සමහරෙකුට ලැබිලා ඇති. සමහරෙකුට ලැබිලා නැතුව ඇති. එහෙනම් ලැබුණාට මාර්ගයක් ලැබිලා තියෙන සිරිසත් ධර්මය ශ්‍රවණය කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් මාර්ගයක් නොලැබෙන කෙනෙකුට සිරිසත් ධර්මයක් නෙමෙයි එතන ශ්‍රවණය කරලා තියෙන්නේ නේද? එහෙනම් ඒක මොකක් වෙන්නද? ඒක බහ වෙන්න පුළුවන් නේද? බණ නෙමෙයි නේද? බණ නම් බව නසන්න ඕනනේ. එහෙම නසන්න පුළුවන් ධර්මයක් ඇහෙන්න ඕනනේ. එහෙනම් බව කියලා බහ කියන්නේ සංසාර ගමනට සම්බන්ධ වෙන ධර්ම තමයි ආන්න වෙලා තියෙන්නේ. එහෙම ඒවා නෙමේ දෝගොල්ලන්ට මේ තාක්කල් ගොඩාක් අහන්න සිද්ධ වෙලා තියෙන්නේ අහලා තියෙන්නේ. ඔව්. ඒ මොනවද? ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ කැමති සංසාරේ පුරුද්ද කැමැත්ත තියෙන්නේ පින්නතුනේ සතුටු වෙන්නමනේ. සතුටු උදෙසානේ යමක් කරන්නේ. බණක් ඇහුවත් ඒක අහන්න හදන්නේ ශ්‍රවණය කරනවා නෙමෙයි අහනවා ඇහෙනවා වගේනේ අහනවා වගේනේ. එතකොට අන්න ඒකේ සතුටක් ඔබ බලාපොරොත්තු වෙනවා. මේ සතුට නැත්තම් සුඛ වේදනාවට පුදුමාකාර ගිජුකමක් තියෙන්නේ. අන්න ඒ නිසා තමයි බණක් ඇහුවත් නැත්තම් ධර්ම දේශනාවක් නෙමෙයි බහ අහනකොටත් ඔබ කැමති එකටයි ඔබේ සිතේ තියෙන්නේ සතුටක් මුක්ති විඳීමේ ආශාද පරිශ්‍රණයමයි. අන්න ඒ නිසා අහනවා කවිබන් ජාතක කතා. ඇයි ඒවට කැමති? ඒකෙන් ඔබට සතුටක් ලැබෙනවා. ගැඹුරු ධර්මයක් නෙමෙයි. ඔබට සතුටක් ලැබෙනවා. ඔබ ඒකෙන් මොකද කරන්නේ? මේන් ලැබෙන සතුට ඔබට తాවකාලික වුණත් අහන්න කැමති සතුටක් ලබන දෙයක් නම් අර කවිබණකිනුත් ඔබට ලැබෙන්නේ එවන් වූ සතුටක්මයි. ජාතක කතාවකිනුත් ලැබෙන්නේ එවන් වූ සතුටක්මයි. ඒක හැරුණකොට ඔබ මොකද කරන්නේ? පින්කනුත් කරනවා. දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනවා. දැන් මෙතනිනුත් ඔබට නිවීම කියන තැනට එන්න පුළුවන්ද? හැබැයි පුළුවන්කමක් තියෙනවා. කොහොමද? පින කුසලයක් බවට පත් කරගත්තොත් පුළුවන්කම තියෙනවා. එහෙනම් පින කුසලයක් කරගන්න දැනගන්නත් ඕන. නිවන් අවබෝධ කරගන්න සුදුසු ධර්මයක් ඇහෙන්නත් ඕන. අහන්නත් ඕන. ශ්‍රවණය කරන්නත් ඕන. අන්න ඒ නිවන් අවබෝධ කරගන්න සුදුසු ධර්මයක් ශ්‍රවණය කරනවා නම් යම් කෙනෙකුගෙන් ආලා අන්න එතන තියෙන්නේ සිරි සද්ධර්මය. සිරි සද්ධර්මය ශ්‍රවණය කරනකොට තමයි පින්නතුනි අර යෝනිසෝ මනසිකාරය කියන තමන්ගේ අධ්‍යාත්මිකව ක්‍රියාත්මක වෙන මනසිකාරය අයෝනිසෝ ස්වභාවයෙන් මිදලා යෝනිසෝ ස්වභාවයටපත් වෙන්නේ. එතකොට මනුස්සත්ත්ව ප්‍රතිලාභයක් ඔබ ලබලා තියෙනවා. සිරිසත් ධර්මය ඔබට ශ්‍රවණය වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය වෙනකොට ඔබට මොකක්ද වෙන්න ඕන? ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ ධර්මය අහනවා කියන එකට වැඩිය ගැඹුරු දෙයක්. ධර්ම ශ්‍රවණය කරනකොට තමයි පින්නතුනේ ඔබට මේ දුවන ඔබේ ඇස කන නාසය දිවකය කියන මේ පහ ඒකාග්‍ර කරගෙන ඔබට යම් ධර්මයක් ශ්‍රවණය කරනකොට ඒකට කියනවා සෝතාවදානී පඤ්ඤා
සුතමයේ ඥානෙ ලබා ගන්න බණ අහලා ඔබට දැනගන්න දෙයක් තියෙනවා. සෝතාවදානී පඤ්ඤා සුතමයේ ඥානය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ධර්මයක් අහනකොට ඔබ බොහොම හොඳින් අවධානයෙන් යුක්තව ඒක අහනවා නම් ඒ මේ පළවෙනි බුද්ධ ඥානය ඔබට ලැබෙනවා. එමනම් පින්නතුනි දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක ඉපදිලා සිරිසත් ධර්ම ශ්‍රවණය කරනකොට ඔබට මොකද වෙන්න ඕන? මොකද්ද යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන මේ දෙක මොකක්ද? අයෝනිසෝ මනසිකාරයෙන් තමයි පින්නතුනේ කටයුතු කරගෙන ආවේ මේ ලෝක සත්‍යය මේ දීර්ඝ සංසාර ගමනේ එද්දී. අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයේ පිහිටා කටයුතු කරන්න අද මේ කවුරුත් ඉපදෙන්න හේතු නැහැ. යෝනිසෝ මනසිකාරයේ පිහිටා කටයුතු කරනකොට මාර්ගයක් ලැබෙනවා. ඒ මාර්ගපටිපදාව හරියට අනුගමනය කරා නම් නැවත මොකටද හේතු හැදෙන්නේ නැහැ. එහෙනම් ඒ තැනටපත් නොවි අපි හැමෝම ළඟ තිබේ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මෙනෙහි කිරීමක් තියෙන ඕනෑම කෙනෙකුට. ඒකට කියනවා මනසිකාරය කියලා. එහෙනම් මනසිකාරයක් තියෙනවා ඒක යෝනිසෝ වෙන්නත් පුළුවන් අයෝනිසෝ වෙන්නත් පුළුවන්. එhmenan ඒකෙත් දෙපැත්තක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන තැනම තමයි ධර්මයේ තෝරා බේරා ගන්න පුළුවන් අවස්ථාව මනසින් තමන් දකින්නේ. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරගෙන ආව ඔබ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් කටයුතු කරමින් මේ සංසාර ගමනේ ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා මනුස්සත්ත්ව ප්‍රතිලාභයක් සිරිසත් ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමක්. එහෙනම් ධර්ම ශ්‍රවණය කරනකොට ඔබට පුළුවන් වෙනවා ඒ ධර්මයේ තුලින් මා මෙතුවක් කල් සංසාර ගමන එද්දී හිතු විදිහ වැරදි නේද? හිතන්න තියෙන්නේ මෙන්න මේ විදිහට නේද? නොසිතිය යුතු දේත් මම හිතුවා, හිතන්න ඕනේ දේත් මම හිතුවා. මට මේ දෙක වෙන වශයෙන් මේන් බැහැර කළ යුතු දේ තේරුම් ගන්න බැරි වුණා. එහෙනම් භාවිතා කළ යුතු දෙයක් තියෙනවා, බැහැර කළ යුතු දෙයක් තියෙනවා නේද කියන එක තේරෙන්නේ සිරිසත් ධර්මයක් ශ්‍රවණය කරනකොටමයි. අන්න ඒ අයට පුළුවන් වෙනවා තමන්ගේ මනසින් දකින්නම එහෙනම් බැහැර කළ යුතු දෙයක් තියෙනවා, මෙනෙහි කළ යුතු දෙයක් තියෙනවා කියන තැනටපත් වෙන්න. මොකද එහෙම අයට තමයි පුළුවන් වෙන්නේ මේ ධර්මමාලී මූලික අඩිතාලම වන සෝතාපන්න මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමේ කාරණා හතර ඉෂ්ට සිද්ධ කරගන්න. එහෙමනම් අර අයෝනිසෝ මනසිකාරයෙන් මිදලා යෝනිසෝ මනසිකාරයේ පිටා කටයුතු කරනවා කියන්නේ අකුසලය අකුසල මූලයේ කුසල මූලයේ හඳුනා ගැනීමක්ම තමයි. එමනම් කුසලයේ පිහිටා කටයුතු කරන තැන යෝනිසෝ මනසිකාරයේ මෙනෙහි කළ යුතු දහම් පමණක් මෙනෙහි කරමින් කෙනෙකුට මේ ජීවිතය ගත කරන්න පුළුවන්. මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරමින් ගමන් කළත් මෙනෙහි නොකළ යුතු දහම්නොත් මෙනෙහි වෙනවා. අන්න එතකොටත් Tamanට පුළුවන් වෙනවා මෙනෙහි නොකළ යුතු දහම් මේනේ එමනම් ඒ අකුසලයයි. එහෙනම් අකුසලයේ සිදෙන්නේ තිදරුණින්. එහෙනම් තිදර සංවර කරගත යුතු කියන ක්‍රියාවත් Tamanට මේ මොහොතේ තේරෙනවා. එමනම් එතන තියෙන්නේ සීලය. සංවර වුණොත් සීලය. ඒක අහලා දැනගන්නකොට තමයි Tamanට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරණය කියන එක තෝරා බේරාගෙන යෝනිසෝ මනසිකාරයේ පිහිටා කටයුතු කරන්න පුළුවන් කියලා යම් කෙනෙකුට තේරුණොත් අන්න එයා යෝනිසෝ මනසිකාරයේ පිහිටා කටයුතු කරනකොට අර අයෝනිසෝ මෙනෙහි නොකළ යුතු දහම්නොත් Tamanගේ සිතට එනවා. අන්න ඒව ප්‍රහාණය කරන්න ඕන. එතකොට මාර්ගයක් නෙමෙයිද ලැබෙන්නේ. එවනම් මේ Tamanට කම්මක් හේ කිරීමේ මාර්ගචර්යාව ලැබෙනවා. ඉතින් ඒක තමයි අර බුද්ධෝත්පාදෝ කියලා කියන්නේ. මේ බුද්ධෝත්පාද කාලයක එහෙම කෙලෙස් නැසලා Tamanට මේ ජීවිතේම නිබ්බාන සෝය අත්දකින්න පුළුවන් කාලයක ඒව දේශනා කරන යතිවරයාණන් වහන්සේලා සිව්වන පිරිස මේ ලෝකේ සිටිනවා. එමනම් සිරිසත් ධර්ම ශ්‍රවණය කරන්න ඕන දුර්ලභ වූ ලැබති මනුෂ්‍ය ජීවිතයේදී ඒ වගේම යෝනිසෝ මනසිකාරයේ පිහිටා කටයුතු කරන්න ඕන අයෝනිසෝ මනසිකාරයේ මිදී නිදහස් වෙන්න ඕන. මේම තමයි ධම්මපරියාය කියන්නේ අකුසල ධම්මා පහියන්ති කුසල ධම්මා පවඩ්ඩති කියලා. එයයි තේරුම් ගන්න ඕන. එහෙනම් කුසලයේ පිහිටා කටයුතු කරන්න පළමුවෙන්ම තමයි තේරුම් ගන්න ඕන මෙන්න මේ කාරණා හතර පූර්ණ වෙන්න.